වෙලාව 12:25යි. වරුරත් ප්‍රදේශයේ ජනතාව ඔක්කොම පාරට ඇවිල්ලා ඉන්නේ. පාර වහලා තියෙන්නේ. යන්න දෙන්නේ නැහැ යට වෙලා වගේ තියෙන්නේ. මේ පැත්තෙන් තාම අයිනෙන් දාලා පයින් යන් අරේට. වේනවනේ පාරවල් වහලා තියෙන්නේ. ගෙවල් වල තියෙන වාහන පව ඔක්කොම ගෙනල්ලා දාලා තියෙන්නේ පාරට. මොකද ගෙවල් යට වෙලා තියෙන්නේ යන්න තැනක් ගියක්වත් හොයාගන්න බෑ වතුරෙන් සම්පූර්ණ යට වෙලා. හැම කෙනෙක්ගේ වාහන පාරේ තියෙන්නේ යට වෙලා නිසා. මීඩියා එකනොත් ඇවිල්ලා ඉතිගත්තා ලැවනානේ කොල්ල. දුරු දාවල් කියන්නේ පේනවනේ තියෙන තත්ත්වය කොහොමද කියලා. පාරකවත් යන්න බෑ. පාර කොහොම වහලා තියෙන්නේ. දැන් උදේට වැඩිය වතුර මට්ටම වැඩි වේගෙන තමයි යන්නේ. ආයේ පැත්තේ ඉඳලා යට වෙලා තියෙන ඒ වතු වල ආයේ එනවා එමීට පාරට. මේ පාරේ තියෙන එක පැත්තක් මේ පල්ලෙහා පැත්තට මේ පැත්තට වෙන්න එහා පැත්තේ සම්පූර්ණ යට වෙලා තියෙන්නේ. දැන් මම අවිල්ලනකොට මොකද ඉස්සරහ කොහෙද යන්නේ දැන් ගොඩක් අය පාරට ඇවිල්ලා ඉන්නේ. මොකද හේතුව මේ ගෙවල් යට වෙලා තියෙන නිසා. අද උදේ වැල්ලම්පිටියේ බොඩිස් එකක් ගත්තා යට වෙලා කොහොම හරි. මෙතනින් එහාට යන්න අමාරු වතුර වැඩි පොඩ්ඩක්. ඒනවනේ තියෙන තත්ත්වය කොහොමද කියලා. ගොඩක් වැඩි වෙලා තියෙන වතුර මට්ටම උදේට වැඩි ඈ. තව වතුර වැඩි වෙන බව තමයි පේන්නේ.
වතුර වැඩි වෙන එක තමයි තවත් වෙන්නේ. බෝට්ටුවක් කරා යන ජීවිත ගලවා ගැනීම සඳහා නේවි එකෙන් උත්තර යන ප්‍රයිවට් වාහනත් යනවා. අරන් ඇවිල්ලා ප්‍රයිවට් අයගේ ඇවිල්ලා ගොඩක් ඇවිල්ලා තියෙන බෝට්ටු එහෙම. ගම ගැන විස්තර තියෙනවා. ඉතින් දැකලා තියෙනවා මේ වගේ මහා වතුර පාර. ඔබ ඉගෙන ලිඛිත කියන්නේ පළවෙනි තත්ත්වය තමයි කවුද පවුලින් ආරක්ෂිත කඳුරුසාවේ උගලදී දැන් මොනවද ඉල්ලන්නේ බලධාරි මේ වෙලාවේ පිසුතුන් බලාගෙන ඉන්නවා ඔබ ජනතා විශාල වශයෙන් රැස් වෙලා ඉන්නවා මෙයාවට පීඩාවට පත් වෙලා ඉන්නවා මොනවද බලධාරි මේ ඉල්ලන්නේ හොඳයි බොහොම පරිස්සමින් ඉන්න අපි හොයාගෙන ඉන්නම්